සුබ දවසක් වේවා ඔබට. අද අපි වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන යාළුවනේ පහළ තියෙන ගොවි බිමට ගිහිල්ලා ගොවි බිමේ කොහොමද කොරියන් ජාතිකයන් වගා කරන්න කියලා. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. කන්ටේනර් පෙට්ටිය ජනේලේ කපලා දොර හදලා එහෙම ගෙනත් තියාගන්න ලේසි. ඉතින් බඩු තියන්න කටහර නිදා ගන්න ඒ වගේ දේවල් කරන්න ලේසි. මේ තියෙන්නේ මෙතන පෝරගෙනත් දාලා තියෙන්නේ. පෝර දාලා මේ ගොයියා එන්නේ මේ වගේ හොඳ කාර් එක තමයි ඉතින් මේ සුපිරි වාහන තමයි පාවිච්චි කරන්නේ. ගෑස් එකේ ලියන් තියලා තියෙනවා. මේක නම් ලුණුව ගවද්ද ලුණුව තමයි. පෝරගෙනත් දාලා තියෙන්නේ. දැන් සීතල කාලේ ඉවරයි. මල් පිපිලා දැන් මේ කාලේට තමයි වගා කරන්න පටන් ගන්න. දැන් ගොඩක් ඉඩම් සුද්ධ කරලා ඉඩම් හදලා ඉවරයි. දැන් ඉතින් ඇට ඉඳන්න තමයි තියෙන්නේ. ඉතින් ගොවි මහත්තයෙකුගේ ගෙයක් තමයි මේ බල්ලගේ බලු කූඩු. ඉතින් බලු කූඩු බල්ලෙක් නන්නේ. බල්ලම ඇරගිලා ඇති. මේ තියෙන්නේ මුලින්ම මේ විදිහට හදලා මේ වගේ පස හදනවා. ඉතින් එහෙම හදලා පස මේ විදිහට පස හදලා මේක පොලිතින් කරනවා. එතකොට මේ වල් පැල හැදෙන්නේ නැහැ. පොලිතින් කරපු එකක් ඇති ඉස්සරහ අපේට බලා ගන්න පුළුවන්. පරණ කොරියාවේ ගියා. පරණ කියවට ගොඩක්ම පරණ. තාම මේ විනිල් හවුස් එක ඉවර කරලා නැහැ. හදයි යන එක. ගොඩක් වෙලාවට මේ වගා කරන්නේ අර සලාද කොළ වගේ ඒවා. මේ තියෙන්නේ මේ පැත්තේ සලාද කොළ තමයි මේ. සලාද කොළ තමයි ගොඩක් සලාද සංගොප්සල් කන්න හොඳයි. මේ පැත්තේ ගොයන් මාර වැඩේ තමයි. දෙක එකට හදලා තියෙන්නේ. වඩු විතරයි දාලා තියෙන්නේ. අනේ ඇතුලේ තියෙනවා. ඉටිකලින් පේනවා වන්ද. බ්ලාවට ඇතුලේ හදලා තියෙන්නේ. සලාදමයි හදලා තියෙන්නේ. මේ වෙන මේවා තනිකර පිදුරු මේ තියෙන්නේ. මේ ගුලි එකතු කරලා ගොඩවල් ගහලා ලොකු මේවා තියෙන මේක ඇතුලේ තනිකර තියෙන්නේ පිදුරු තියෙන්නේ. ගොයන් කපද්දි සයරම පිදුරු ටික එකතු කරලා මෙහෙම ඉටි කල වලින් වෙලලා ඉවරලා ගෙනල්ලා මෙහෙම තියෙනවා. අන් අරක විවිධ රුපියනවා. දෙපෙන්නන්න. මේ තියෙන පිදුරු එක විතරයි. මේ තියෙනනේ. නා ගොඩක් වෙලාවට මෙහෙම කරලා හරක්ට කන්න අන මෙතන හරප්පන් එක හරප්පාම් එකක් තියෙනවා. මේ තියෙන හරප්පන් එක පාම් එක යන්න දෙන්නේ නැහනේ. අතට නැත්තම් පෙන්නන්න තිබ්බා. ඕම් කෑ ගහනවා එහෙනම් හරක් ඉන්න තැනක. හරක් තමයි ඉන්නේ ඉතින්. මෙතනම් කිරි ගණ්ඩ නන්නේ මේ වගේ මසට ඇති කරන උන්ද කොහෙද ඇතියෙන් උන්ට කෑම ගබඩා කරන අර ලොකු මේවෙන් තමයි යන්නේ. අපද්‍රව්‍ය අනම්මනන් ඉව සේරම අදින්න මේවෙන් තමයි මේ තියෙන කෑම ගබඩා කරලා මේවා සේරම යනවා මේකෙත් මේ සයිල වගේ ගහලා ලංකාවේ අර වී ගබඩා කරන්නේ ඒ වගේ සයිල වගේ තියෙනවා. ඇතුලේ තියෙන ඇට මේ තීරුවෙන් මැද තීරුවක් තියෙන අංගේ තීරුවෙන් පේන ඇට
මොනවද බඩේ රිංගු වගේ. ඔව් බඩේ රිංගු තමයි. බඩේ රිංගුයි තව මොනවද මන් දන්නේ නැහැ තියෙනවා ඇතුළේ. ඒව තමයි ඉතින් මේකෙන් තනිකර ඇදලා දෙනවා ඇතුළට. ලෝඩර් එකක් තියෙන. මරු සිස්ටම් එක හැබැයි තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ. පළවෙනි එක මැදකින් තමයි ඉස්සල්ලාම ගන්න. මේ තියෙන ඉවරයි. ඩස්ට් එක. මේ තියෙන්නේ වතුර. එහෙම තමයි ඉතින් වතුර දෙන්නේ පාත්ති වලට. සුපිරි ක්‍රමي. තැන තැන ගහලා තියෙනවා කුඹුර වලට වතුර ගන්න පොඩි පොඩි නල. මේකට ගැහුවා මෝටරේ වතුර එනවා ඉතින්. ඊට පස්සේ ඕන තරම් කුඹුරට වතුර දාගන්න තියෙනවා. මරු සිස්ටම් එක හැබැයි ආය වතුර වැඩියෙන් දාන්න අඩුවෙන් දාන්න ඒව මොනවත් කරන්න දෙයක් නැහැ. වතුර යන්නේ. ඉතින් වතුර යන්නේ. මෝටරෙන් තමයි ඇදලා දාන්නේ වතුර. ඕනෑමට වැඩි වතුර දාන්න දෙයක් නැහැ. මෙන්න මේකට මේ දෙන්නේ අර කුඹුරට වතුර දානවා. මේකෙන් තමයි වතුර දෙන්නේ. පාරේ ඔය තියෙන පාරේ කම ලයින් එක. පාර ලයින් එක තියෙන්නේ. ඒකෙන් තමයි ගහලා වතුර දෙන්න හදන්නේ. ඊට වයර් එක තියෙනවා. පොළොවෙන් දාලා. අන්න මෝටරේ අතන තියෙන මෝටරේ. ඕනෑමට වැඩිය ඕනෑම කෙනෙකුට වතුරත් නැහැ. ඕන ප්‍රමාණයට ගන්න පුළුවන්. මේ තියෙන මෝටරේ. මෝටර එක තිබ්බා. මේ ෆිනිල් හවුස් එක දිගටම ගහලා තියෙන්නේ. තාම ඇතුලේ ෆෑන් එකක් නම් තියෙනවා පේන. තාම මොකවත් හදලා නැහැ. හදන්න එපා. තව සතියක් යද්දි සේරම වගා කරලා ඉවර කරන්න ඕනේ. මම දිගට මෙහෙමයි පොඩි ඉඩෙත් හදලා තියෙන්නේ. අර ඉස්සල්ලා කියපු විදිහට මේ තියෙන්නේ හිල් කරලා පොලිතින් එක දාලා හිල් කරලා පැලින් දාලා තියෙන්නේ. අර එතකොට වල් හැදෙන්නේ නැහැ. දිගටම හදලා තියෙන්නේ. කයායට දිගටම. මේ තව ෆාම් එකක්. ඒකත් හරක් ෆාම් එකක්. ඉස්සරහ දෙනවා. හරක් තමයි හදන්නේ. මේක සයිලෝ නෑ. එන්නේ සයිලෝ ගහලා නෑ. වැඩ කරනවා. ඔක තමයි වැඩේ. ඒක කිරි පාම් එක. මේ දෙන කිරි ගෙනියන මේ සෝල්වයි. 이거 여기 강 있어요. 네. 오요? 하나 줄? 안 먹어요? 안 먹어요. 키리 파음이야. 얘가 키리 파음이야. 배टा고. 왔어. 마루 타마이. 솔로
කිරි ගන්න පාමුනේ. ඒක සයිලෝනේ. අර මැද තියෙන්නේ අර මොනවාද? ගොයන් කපද්දි එකතු කරගත්ත පිදුරු තමයි අර ගෙනල්ලා තන අර සුදු පාටට තියෙන්නේ අතර. අර ඇඟිල්ල කෙලින් ඉස්සරහා තන තියෙන්නේ. අර මැද දාලා තියෙන එක ලෙහෙලා තිබුවත් එක්ක කෑම දාලා හරක්ට තියෙන හරක් යනවා වෙනවා තියෙන්නේ. ලොක් කරලා තාම කොළ දාලා එනවා. සීතල කාලේ මෙව නම් පර්මනන්ට් හදන්නේ. දැනුම හඬ එනවා දාන්න නැහැ ගිහිල්ලා ඊට පස්සේ. ඔබ දාලා අකුළු දාලා ගිහින් තියෙන්නේ. කවුරුවත් නැහැ ඔටෝ තමයි සේරම වෙන්නේ. ගෙදරින් නම් බලන්න පුළුවන් හිතේ හැමතැනම කැමරාත් ගහලා තියෙනවා. කෙඩි ටික කඩන් යන්න ආව නම් ඇති. රස්නේ කාලේට නියමයි මේ හරිය. රාට පාටියක් දාන්න එහෙම සුපිරි පොට් එකේ. මෙහෙ ඉතින් ආයි කාමරවල පාටි දාන්න බැහැනේ. දාලා හරියට ලොකුවට සද්ද දාන්න බෑ. සද්ද දාපු හැටි පොලිසියට කියනවා. ඒක නිසා මේ වගේ පොට් එකක් ගත්තාම පියන තෙක් වාහනයක නැහනේ. කම්පැනි නැහැ. ගෙවල් නැහැ. ප්‍රශ්න නැහැ. ඒක නිසා ඕන තරම් මේ අතල් එකක් දාලා යන්න පුළුවන්. දිගටම හැදිලා තියෙන මල්. මල්ම තමයි. මල් හැදිලා එක ආයෙත්. මම එතන තියෙන්නේ. හැමදැනම CCTV ගහලා තියෙන්නේ. CCTV ගහලා මේ යන්නේ ගඟ පැත්තට. ගඟ තමයි තියෙන්නේ පහළ. පේනවද මන් දන්නේ. ලොකු ගඟ මේ හරියනුත් වතුර යනවා මේ සේරම යට කරගෙන තමයි යන්නේ. යන දාට. උනාට ගසුත් හැදිලා තියෙනවා. පොඩි පාර. ගඟට යන පාර තමයි. පාත්තේ වගේ જાතියක් ඉන්නවා. උන් මරන්න එපා. උන්ගේ බිත්තර බෑගෙය කියලා හැම පොඩි බෝඩ් ගහලා තිබ්බ. දැන් නම් ඒවා අයින් කරලා දාන්න. අන්න අතන ඉන්නවා උන් අර. කයින්නේ. ඉකිල්ලෙන්නේ. මේ මෙතන තියා. සෙට් එකම හරියට අන්න හරියට එන්න ගොඩක් ඉන්නවා. ගඟ ලස්සනයි. දැන් වතුර හිඳිලානේ තියෙන්නේ. වතුර අඩු දවසකට වැඩි වතුර වැඩි කාලට මාර ලස්සනයි. වැහලා බොරේ යන්න ඕනේ දවස් දෙක තුන. ඊට පස්සේ තමයි ලස්සන. මේ හරියේ ගොඩාක්ම දඩය වෙඩි තියන්න එපා කියලා තියෙනවා අර සත්තුන්ට. දඩයන් කරන්න එපා කියලා. හරි. උන් යනවා. වැඩක් නැහැ. යන්න යනවා මං යන්න උන් ඉස්සරහට ගිහිල්ලා. ඔන්න ගඟ. මේ තියෙන්නේ